හොඳයි අදත් අපි අලුත් වීඩියෝ එකකින් මුණ ගැසෙනවා වෙනද වගේම අලුත් තොරතුරක් ගැන කතා කරන්න අලුත් තොරතුරක් ගැන සාකච්ඡා කරන්න. අදත් අපි කතා කරමු ඉතාලියේ ජීවත් වෙන ඔබට වගේම ඉතාලියට එන්න බලාපොරොත්තු වෙන අයටත් වැදගත් වෙන කරුණු කාරණා කීපයක් සම්බන්ධව. එහෙනම් අද මුලින්ම අපි කතා කරමු මේ පසුගිය කාලේ තිබුණ ඉතාලියේ ජනමත විචාරණය සම්බන්ධව. මොකද දැන් ඕනම කෙනෙක් දන්නවා මේකට ඡන්දය පාවිච්චි කරලා තිබුණේ ඉතාලියේ තිබෙන ඒ ඡන්ද ප්‍රමාණයෙන් 130ක් පමණයි කියලා. ඉතින් මේ 130ක් ඡන්දේ පාවිච්චි කරලා මේක සම්මත කරගන්න මේ 130ක් ඡන්දේ පාවිච්චි කරාට මදි. මොකද මේ රෙෆරෙන්ඩුම් එක මේ ජනමත විචාරණය වළංගු වෙන්නේ 50යි එකක් ඡන්දය පාවිච්චි කරොත් පමණයි. නමුත් ඡන්දය පාවිච්චි කරලා තියෙන්නේ 30යි. ඉතින් මේ ගැන තොරතුරු කීපයක් ඔබට අද මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නයි මම දැන් මේ සූදානම් වෙන්නේ. ඒකට හේතුව තමයි දැන් මේකට 130ක් ඡන්දේ පාවිච්චි කරා ඡන්දේ පෙරදුනා නේද කියන එක ඒ කතාව තමයි යන්නේ. නමුත් සමහර අය විමසීමෙන් ඉන්නවා, සමහර අයට අවශ්‍යතාවය තියෙනවා මේ සම්බන්ධව තව විස්තර ටිකක් දැනගන්න. අන්න ඒ නිසා අද මේ වීඩියෝ එකෙන් අපි ඒ සම්බන්ධව මුලින්ම කතා කරමු. දැන් අපි කවුරුත් දන්නවා දැන් මේ රෙෆරෙන්ඩුම් ඡන්දය මේ කියන්නේ ජුනි මාසේ 8 වෙනිදායි 9 වෙනිදායි තිබුණ ජනමත විචාරණයෙන් 130ක ප්‍රමාණයක් තමයි ඡන්දය පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් දැන් එහෙම බැලුවාම මේක වළංගු ඡන්දයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා මේක ගණනය කරලා තේරුමකුත් නැහැ ඡන්දය පාවිච්චි කරලා තියෙන ප්‍රමාණය අනුව බලනවා. ඉතින් දැන් මෙතනදී මේ ප්‍රධාන කරුණු පහක් තමයි තිබුණේ. ප්‍රධාන කරුණු පහෙන් එකක් සමහර අයට ප්‍රධාන වෙන්න පුළුවන්. අනිත් අතරම 1 2 3 අතරම ඇවිල්ලා අපිට රැකියා ප්‍රශ්න තමයි ඒකේ තිබුණේ. රැකියා ප්‍රශ්න කියලා කියන්නේ මේ 2015ට කලින් තිබුණ ඒ කම්කරුවන් වෙනුවෙන් තිබුණ වගන්ති කීපයක් තමයි 2015 දී වෙනස් වුණේ. ඒ වෙනස් වීමෙන් කම්කරුවන්ට පාඩුවීමක් සිද්ධ වුණා. නමුත් දැන් මෙතනදී ඇයි එමනම් මේකේදී අවස්ථාව ගත්තේ නැත්තේ මේ කම්කරුවෝ? මේ සාමාන්‍ය පවුල් වල අය ඇයි මේකේ අවස්ථාව ගත්තේ නැත්තේ? එතනදී යම්කිසි රැවටීමකට ලක් වුණාද කියන එක ගැනත් අපි හිතන්න ඕන. හේතුව මොකද? දැන් මේකේ ප්‍රසිද්ධ වුණේ සීනෝ කියන එක විතරයි. සී කියලා ගැව්වොත් මේකයි, නෝ කියලා ගැව්වොත් මේකයි. ඔය අතරට එකතු කරා චිතිනාංශ එක. ඒ කියන්නේ විදේශිකයන්ට ඉතාලි පුරවැසිභාවය ලබා දෙනකොට අවුරුදු 10ක ලියාපදිංචි එහෙම නැත්නම් රෙසිඩන්ට් අවශ්‍ය එක අවුරුදු 5ක් දක්වා අඩු කරනවා කියන එක. ඒකත් C කියන ගොඩටම එකතු කරා. නමුත් සමහර අයට පැහැදිලි වුණේ නැහැ මේ කරුණුපා වෙන වෙනමම අපිට ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් බව. ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන් බව වෙන වෙනම. ඒ කියන්නේ කැමති එකකට C කියලා සඳහන් කරන්න පුළුවන්. කැමති නැති එකට නෝ කියලා සඳහන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මුකුත්ම නැතුව අපි ඒකට කියන ස්කේත බියාන්කෝ කියලා. ඒ කියන්නේ කිසිම සලකුණක් කරන්න නැතුව ඒක Tamanට ඡන්දේ පාවිච්චි කරන්න තිබුණා. නමුත් මෙතනදී උනේ සමහරට අර මම පෙර කිව්වා වගේ තේරුම් ගැනීමේ අඩුවක් වුණාද දන්නේ නැහැ මේ කම්කරු පැත්තේ අය. කම්කරුවා. ඇයි මේකට ඡන්දේ පාවිච්චි කරන්න ගියේ නැත්තේ? මොකද Taman වෙනුවෙන්ම තිබුණ කරුණු 4ක් 2015 අයින් කරා 2015 සංශෝධන වෙනස් කරා. නමුත් ඒ කරුණු අතර තමන් විසින්ම මේ අවස්ථාවක් දුන්නා ඒක සකස් කර ගන්න මේ වර්තමාන රජය. මොකද වර්තමාන රජයත් ඒක කෙලින්ම කිව්වේ නෑ සීනෝ කියන එක විතරයි ගෙනාවේ. සීදිනුවොත් ඒවා කරනවා නෝ වුණොත් කරන්න දෙයක් නෑ කිය. දැන් ප්‍රචාරය කරෙත් ඒ විදියට තමයි. ඒ ඔතිනේදී සමහර අය සමහර විට අර ඉතාලි පුරවැසිභාවය ඇතුළත් කරපු නිසා ඡන්දය පාවිච්චි කරන්න ගියේ නැද්ද දන්නේ නැහැ. නමුත්
අපි මේ ගැන ඉතාලි ජාතිකයන්ගෙන් විමසනකොට ඉතාලි ජාතිකයෝ කියන්නේ ගොඩක් දෙනෙකුට ඔයගේ දේවල් එච්චර ඒගොල්ලෝ හිතන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ බලන්නේ තමන්ගේ වකංශ එක ගැන කියලා. තමන්ගේ නිවාඩුව විවේකය. ඉතින් මේ රස්නේ කාලේ මේ සමර එකේ ඒගොල්ලෝ ගොඩක් ඇවිදින්න යනවා, මාරේ යනවා. විනෝද ගමන් යනවා. ඉතින් ඒගොල්ලන්ට ඒක තමයි පළවෙනි දේ. ඉතින් මේ ඡන්දය ගැන ඒගොල්ලෝ එච්චර බරට ඉතුවේ නැහැ කියන එක තමයි මේ ඉතාලි ජාතිකයෝ කියන්නේ. එහෙම නැත්නම් ගොඩක් දෙනෙක් කියන්නේ මේ ඉතාලි පුරවැසිභාවය මේකට සම්බන්ධ කරපු නිසා ඡන්දේ දාන්න ගියේ නැහැ කියලා. මොකද රටක දේශපාලනය ගැන කතා කරාම සමහර විට දේශපාලනය කතා කරන්න කැමති නැති මාතෘකාවක්. ඒ වගේම තමයි මේ ඉතාලියේ මේ දේශපාලනය තුළ සමහර දේශපාලන පක්ෂවලට පරාජය වීමට හේතුව විදේශිකයන්. ඒ වගේම තමයි සමහර දේශපාලන පක්ෂවලට ආණ්ඩු බලය ගන්නත් හේතු උනේ විදේශිකයන්. ඒම හේතුවක් වෙච්ච මේ පක්ෂ කීපයක් තමයි අද මේ ආණ්ඩුව කරගෙන යන්නේ. අද මේ වර්තමාන රජය එහෙම වෙච්ච දෙයක්. ඉතින් ඒගොල්ලන්ට බෑ ඒගොල්ලෝ අර මතයක ඉඳගෙන ආණ්ඩුව ගන්න කතා කරපුවා නිසා අද වෙනස් කරන්න බෑ ජනතාව ඉදිරියේ. ඒ ජනතාව ඉදිරියේ වෙනස් කරන්න බැරි හින්දා ඒගොල්ලෝ කොහොමත් විදේශිකයන්ට විරුද්ධව තමයි කතා කරන්නේ. ඉතින් ඒ නිසාම තමයි ඔය සී කියන නෝ එකත් එතනින් ප්‍රසිද්ධ වුණේ එකක් විදියට. සී කිව්වොත් මේ ලැබෙනවා, නෝ කිව්වොත් මේක ලැබෙනවා. නමුත් ඒක කරුණු පහක් විදියට ඡන්දේ පාවිච්චි කරන්න පුළුවන් කියලා ඉතාලි ජාතිකයාගේ ඔළුවට ගියා නම් සමහර විට මීට වඩා ඡන්ද ප්‍රතිඵලය වෙනස් වෙන්න තිබුණා. මීට වඩා ජනමත විචාරණය වෙනස් වෙන්න තිබුණා. නමුත් මේක මේ පළවෙනි වතාව නෙවෙයි. මේක පළවෙනි වතාව නෙවෙයි රෙෆරන්ඩම් එකක් තියලා 150ක් ඡන්දේ පාවිච්චි කරන්න ගියේ නැත්. මොකද මේ ජනමත විචාරණ 1975 ඉඳලම තියලා තියෙනවා. 1975 ඉඳලම තියෙනවා. අපි ඒ ගැන මේ වීඩියෝ එකෙන් පොඩ්ඩක් බලමු. මම ඔයගලන්ට මේ ඉතාලියේ දේශපාලන සම්බන්ධව පොඩි දැනුමක් ලබා දෙන්න යන්නේ මේ ජනමත විචාරණ කොහොමද මීට කලින් සිදු වෙලා තියෙන්නේ. මොකද මේක පළවෙනි වතාව නෙවෙයි. මේක පළවෙනි වතාව නෙවෙයි නිසාම තමයි ගොඩක් ඉතාලි ජාතිකයන් මේක ගහනකුත් නැහැ. මේක පෙරදුනා කියලාවත් එච්චර දැනෙන්නේ නැහැ. මොකද මේක පළවෙනි වතාව නෙවෙයි. නමුත් අර අපිට තිබුණ විශේෂ දේ තමයි අර මේක සී කියන එක දිනුවා නම් අර ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමට අර අවුරුදු 5ක ලියාපදිංචිය එහෙම නැත්නම් රෙසිඩන්ට් නැති කියන එක. ඉතින් ඒකට ඇත්තටම ඉතාලි ජාතිකයන් පමණක් නෙවෙයි අපේ ලංකාවේත් කැමති. අපේ ලංකාවේ අය ඡන්ද දාන්න ගියා නම් සමහර අය ගිය අයත් නෝ කියලා ගෙවුවත් දන්නේ නැහැ. කොහොම වුණත් ඡන්ද ප්‍රතිඵලය මේක තමයි. අපි දැන් මේ වීඩියෝ එකෙන් මේ ගැන පොඩි දැනුවත් වීමක් වෙමු. ඒ වගේම මතක් කරන්න ඕන දැන් මේ ජනමත විචාරණයේදී වැඩියෙන්ම ඡන්දේ ප්‍රකාශ කරපු ප්‍රාන්තයක් තමයි ටොස්කානා ප්‍රාන්තය. මේ ටොස්කානා ප්‍රාන්තයේ මේ පිරෙන්සියෙන් තමයි වැඩිම ඡන්දේ පාවිච්චි කරන්න ගිහලා තියෙන්නේ. ඒ වගේම අපි අනිත් නගරත් බලමු මේ එකම කොහොමද මේ ඡන්දේ පාවිච්චි කරන්න ගිහිල්ලා තියෙන්නේ කියලා. එහෙනම් අපි මේ වීඩියෝ එක බලලා ඉතිරි ටික කතා කරමු. දැන් මම මේ ඔයගොල්ලන්ට දැන් කිව්වා වගේ මේ අපි මේක බලමු කියලා මේ රෙෆරන්ඩම් එක සම්බන්ධව එහෙමනම් මම ඒක දැන් කතා කරනවා වගේම කෙටියෙන් මේක කියලා දෙන්නම්. මොකද දැන් මේ සමහර අය හිතනවා දැන් රෙෆරන්ඩම් එක මේ 2025 අවුරුද්දේ තමයි පළවෙනි වතාවට තිබ්බෙත් කියලා. නෑ එහෙම නෙවෙයි. දැන් ජනමත විචාරණයක් වුණා වුණාම රටක තියෙනවා. ඒකට ඒක වළංගු වෙන්න නම් 150යි එකක් ඡන්දය පාවිච්චි කරන්න ඕන. ඉතින් මේක මේ පළවෙනි වතාවට නෙවෙයි මේම සිද්ධ වුණේ. ඒ ගැන සාමාන්‍ය දැනුමක් ලබා දෙන්න තමයි දැන් මම අර කතා කරන අතරතුර කිව්වේ මේ ජනමත විචාරණයක් කියන එකක් ඉතාලිය පටන් ගත්තේ 1974. එතකොට දැන් අපි බලමු 1975 තියපු පළවෙනි ජනමත විචාරණය 90%කට කිට්ටු වෙන්න ඡන්දේ පාවිච්චි කරලා තියෙනවා. එතකොට 1900 ඊට පස්සේ 1980 ජනමත විචාරණ දෙකක් තියලා තියෙනවා. ඒක 80%ක් වෙනකම් පාවිච්චි කරලා ඡන්දේ පාවිච්චි කරන්න ගිහිල්ලා තියෙනවා.
ඒ වගේම 1985 ජනමත විචාරණ දෙකක් තියලා තියෙනවා. එකක් 80%ක් ඡන්දේ පාවිච්චි කරන්න ඇවිල්ලා තියෙනවා. එකක් 70%කට කිට්ටු වෙන්න ඡන්දේ පාවිච්චි කරන්න ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ 1990 දැන් 1990 නම් ගොඩක් දිනකට මතකයේ තියෙනවා මේ ජනමත විචාරණය සම්බන්ධව. දැන් එතනත් 100කට එක ජනමත විචාරණයක් 100කට කිට්ටු වෙන්න ඡන්දේ පාවිච්චි කරලා තියෙනවා. නමුත් එකක් 140ක් වගේ තමයි ඡන්දේ පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඡන්දෙදා ඒ රෙෆරන්ඩම් එක ඒ ජනමත විචාරණය වළංගු නැහැ. ඊට පස්සේ 1995 180කට කිට්ටු වෙන්න එකක් ඡන්දේ පාවිච්චි කරලා තියෙනවා ජනතාව. ඒ වගේම තමයි ඊළඟ 95 ඊළඟ එක තමයි 50කට 55කට වගේ ඡන්දේ පාවිච්චි කරලා තියෙනවා. ඒවා වළංගුයි. ඒ වගේම මේ අතරතුර 1995 2004 තවත් රෙෆරන්ඩම් එකක් ජනමත විචාරණයක් තිබිලා තියෙනවා. ඒකට 130යි ඡන්දේ පාවිච්චි කරන්න ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම 2000 අවුරුද්දේදී ජනමත විචාරණ දෙකක් තියලා තියෙනවා. එකක් හරියටම 150යි. නමුත් 150 බෑ. ඒකත් මදි වළංගු ඡන්දයක් බවට පත් වෙන්න. ඒ නිසා ඒ 2000 අවුරුද්දේ තීච්ච එකත් වළංගුතාවයක් නැහැ. මොකද 150 එකක් ගන්න ඕන. දැන් මේම රේඛාවකින් මේක පෙන්눔 කරන්නේ ඒකයි. එතනත් ඒ ජනමත විචාරණ වළංගු භාවයක් ඇති වෙලා නැහැ. ඒ වගේම 2005 අවුරුද්දේ ජනමත විචාරණ දෙකක් තියලා තියෙනවා. ඒව 125ක් වගේ තමයි ඡන්ද ප්‍රකාශ 126යි. 126යි. දෙකම 126යි ඡන්දේ ප්‍රකාශ කරන්න කියලා තියෙන්නේ. ඒ වගේම 2010 අවුරුද්දේ ජනමත විචාරණයේදී එකක් 123යි ඡන්දේ ප්‍රකාශ කරන්න ගිහිල්ලා තියෙන්නේ. 2009 අවුරුද්දේ 2010 අවුරුද්දේ 155ක් මේ ඡන්දේ ප්‍රකාශ කරන්න ගිහිල්ලා තියෙනවා. ඒක වළංගුයි. ඒ වගේම 2015 අවුරුද්දේ 131යි ඡන්දේ ප්‍රකාශ කරන්න ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම 2022 ඡන්දේ පාවිච්චි කරන්න ගිහිල්ලා තියෙන්නේ 120යි. එතකොට මේ 2025 131යි හරියටම අපි කතා කරොත් මොකද 130යි කියලා තමයි අපි ඒක කතා කරේ. නමුත් දැන් මේක මේ රේඛාව බලනකොට රේඛාවෙන් පෙන්눔 කරනවා හරියටම 131ක් 2025 ඡන්දේ පාවිච්චි කරලා තියෙනවා කියලා. ඉතින් මේක පළවෙනි වතාව නෙවෙයි අවලංගු වෙච්ච මේ ජනමත විචාරණයක් බවට පත් වෙන්නේ. මේක මීට කලින් ඕන තරම් තියෙනවා. ඒක ජනතාවගේ අවශ්‍යතාවයේ තිබුණා නම් මේකත් වළංගු ඡන්දයක් බවට පත් කරගන්න තිබුණා. මොකද මෙතන විශේෂ කාරණා හතරක් තිබුණා ජනතාවේ මේ අපේ මේ කම්කරුවන්ට උමනාවක් තිබුණා නම් ගිහලා ඡන්දය ප්‍රකාශ කරන්න. හැබැයි මේම අදහසක් තිබුණා සමහර අයට. සමහර අයට තිබුණා අපි ඕක කොච්චර ගිහලා ඡන්දය දැම්මත් වැඩක් නැහැ. දේශපාලඥයන්ට ඕන විදියට මේ දේවල් කරගන්නවා අවසානයේ කියලා. ඒක තමයි සමහර අයගේ මතයක් තිබුණේ. නමුත් අපි දැන් ඡන්දය ප්‍රකාශ කරපු ප්‍රාන්ත විදියට බලනකොට මම කලිනුත් කිව්වා ටොස්කානා ප්‍රාන්තයේ 39යි එකක් ඡන්දය ප්‍රකාශ කරන්න ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් මුළු රටක් විදියටම ගත්තාමනේ 131ක් වෙන්නේ. නමුත් ඒක බෙදිලා බලනකොට ටොස්කානා වල 139ක් ඡන්දය ප්‍රකාශ කරන්න ගිහිල්ලා තියෙනවා. එතකොට එමිලියා රොමාඤ්ඤා 138යි එකක් ඡන්දේ පාවිච්චි කරන්න කියලා තියෙනවා. පියුමෙන්ත 135 ලිගුරියා වල 135ක් එතනත්. එතකොට ට්‍රෙන්ටිනෝ ආල්තෝ අදීශේ 122යි. අන්නේ ඒ තැන් වල ඡන්දේ පාවිච්චි කරන්න කියලා අඩුයි. ඒ වගේම දැන් අනිත් නගර බැලුවොත් 123යි. දැන් සිසිලිය ගිය 123යි. ඉතින් එම අඩු ඡන්ද ප්‍රතිශතයක් තියෙන ඡන්දේ පාවිච්චි කරන්න ගිය ප්‍රධාන ප්‍රාන්ත තියෙනවා. ඉතින් අන්න එතනින් තමයි අඩු වෙලා තියෙන්නේ. දැන් අපි ටොස්කානා ගිහිල්ලා ටොස්කානා වල නගර ටික බැලුවොත් එම ටොස්කානා වල නගරවල පිරෙන්සිය තමයි 145යි 90.96ක් 145ක් ඡන්දේ ප්‍රකාශ කරලා තියෙනවා. 146කට කිට්ටු වෙන්න පිරෙන්සියේ. කියන්නේ පිරෙන්සියේ ඡන්ද උණුසුමක් තිබිලා තියෙනවා. අනිත් නගරවල සාමාන්‍ය පීසා 140ක් ඡන්දේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ටොස්කානා වල හැම නගරයකම ඡන්දේ පාවිච්චි කරන්න ගිහිල්ලා තියෙනවා. ඉතින් ලිවර්නෝ 140ක් ගිහිල්ලා තියෙනවා ලිවර්නෝ වල. ඉතින් ඒ ටොස්කානා වල එමිලියා රොමාඤ්ඤා වලට ගියොත්
එතකොට බොලොඤ්ඤා වල 44%ක් ඡන්දය ප්‍රකාශ කරන්න ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඡන්දය දාන්න ගියේ නෑ කියන්න බෑ. නමුත් අර රටක් විදියට ගියේ කට්ටිය මදි. දැන් අපි සිසිලි දූපතට ගියාම එතනින් වැඩිම ඡන්ද ප්‍රකාශ කරලා තියෙන්නේ 25%. එන්න කියන නගරේ. ඒ ගමේ එන්න කියන නගරේ තමයි පැලර්මෝ වල 124යි. මෙසිනා වල 123යි. ඡන්දය ප්‍රකාශ කරන්න ගිහිල්ලා තියෙන්නේ. කතානියා වල 124යි. ඒ සිසිලි දූපතේ අඩු ඡන්ද ප්‍රමාණයක් තමයි ඡන්දය ප්‍රකාශ කරන්න ගිහිල්ලා තියෙන්නේ. ඉතින් යන්නේ ඒ වගේ මේක පළවෙනි වතාවට සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. මේක එක්කෝ තේරුම් ගැනීම ටිකක් අපහසු වුණා කට්ටියට. මොකද C කියලා කාරණාපා ඉදිරිපත් කරාම මේ කාරණාවලට වෙන වෙනම ඡන්ද දෙන්න පුළුවන් නේද කියන එක ඒගොල්ලෝ තේරුම් ගත්තේ නෑ එක්කෝ. එහෙම නැත්නම් සමහර අයට මේක අවශ්‍යතාවයක් වුණේ නෑ. මේක කොහොම කරත් එකයි දේශපාලනඥයන්ට උමනා දේ කරගන්නවා කියන මතය සමහර අයට තිබුණා. දැන් සාමාන්‍ය අපි රෝම් ගත්තොත් රෝම වල සාමාන්‍ය 133ක් තමයි ඡන්දය ප්‍රකාශ කරන්න ගිහිල්ලා තියෙන්නේ. 133ක් රෝම වල. එතකොට රෝම අනිත් නගර බලනකොට 144ක් ඡන්දය ප්‍රකාශ ගිහිල්ලා ඡන්දය දාන්න ගිය කට්ටියකුත් ඉන්නවා. කාර්පිනේතෝ රොමානෝ කියන ගමේ. ඒ වගේ ඡන්දය ප්‍රකාශ කරන්න ගියේ ගම් තියෙනවා. ඉතින් 141ක් තියෙනවා මෙතනත්. ඒ වගේ කියන්නේ මේ ඡන්දය ප්‍රකාශ කරන්න උනන්දුවෙන් ගිය කට්ටිය ඉන්නවා ඕන තරම්. අපි දැන් සාමාන්‍ය අපි මිලානෝ ගත්තොත් මිලානෝ වල 135ක් ඡන්දය ප්‍රකාශ කරන්න ගිහිල්ලා තියෙනවා. ඉතින් ওই විදිහට බැලුවාම ඡන්දය දාන්න ගියේ නෑ කියලා නෑ. ඉතින් අර ගිය කට්ටිය අඩුයි. ඒකට එක එක කාරණා හේතු වෙන්න ඇති කියලා හිතනවා. ඒ නිසා ඔබට මම මේ පාර මේ 2025 ගැන යම්කිසි තේරුම් ගන්න තමයි මේ පසුගිය අවුරුදු වල යුවත් එක්කලම පෙන්වුවේ. ඉතින් මේක මේ ඉතාලි පුරවැසිභාවයේ ඉල්ලපු නිසාම මේ ඡන්දය පෙරදුනා කියන තැන අපිට කියන්න බෑ. ඉතාලි පුරවැසිභාවය තියෙන අවුරුදු ගාන වෙනස් කරනවා කියපු නිසා. මම නම් හිතන්නේ කට්ටිය තේරුම් ගත්තමදි මේ ඉතාලි ජාතිකයෝ තේරුම් ගත්තමදි ඡන්දය පාවිච්චි කරන්න යන්න. මොකද මේ සෑම කාරණාවකට වෙන වෙනම ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්කම තිබුණා. මොකද මමත් ගිහිල්ලා ඡන්දය ප්‍රකාශ කරා. ඉතින් මම දැක්ක අපේ සාමාන්‍ය ලංකාවේ කීප දෙනෙක්ම ඡන්දය ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් ඒක වෙන වෙනමම තිබුණා. Tamanට කැමති නම් නෝ කියලා කැමති එකට සඳහන් කරන්න තිබුණා. ඉතින් මෙතනදී මේ අර සමහර අයගේ මේ එකක් තිබුණා මේ ඉතාලි පුරවැසිභාවය සම්බන්ධව. ඉතින් ඒකයි මම මේ විශේෂයෙන් අද ඡන්දය ගැන යම්කිසි දැනුමක් ඔබට මේ ගැන කතා කරේ. එමනම් අපි ඉදිරියට යමු ඊළඟ දේවල් ගැන කතා කරන්න. ඔව්. දැන් ඔබ මේ වීඩියෝ එකෙන් දකින්න ඇති මේ ජනමත විචාරණය මීට කලින් අවුරුදු කීයක් තියලා තියෙනවද? ඒක වළංගු වෙලා තින්නේ ඒ මොන අවුරුද්දේද? එහෙම නැත්නම් වළංගු භාවයක් නැතුව මේ 2025 වගේම වළංගු භාවයක් නැති වෙලා තියෙන්නේ මොන අවුරුද්දේද කියන එක දැන් මේ වීඩියෝ එකෙන් බලාගත්තා. දැන් ඕක තමයි පිළිතුරු. දැන් මේ පසුගිය ඡන්දේ ප්‍රතිඵල ඕක තමයි. ඉතින් ඒ නිසා ඒ ගෙන ආපු සංශෝධනය කරන්න ගෙන ආපු වගන්තිපා ඒ විදියටම ඉදිරියට යනවා. ඒ නිසා ඉතින් ඔය ඉතාලි පුරවැසිභාවය ආයුධම් කරන්න බලාපොරොත්තු හිටපු අයට බලාපොරොත්තු ඉන්න අයටත් කියන්නේ දැන් අවුරුදු 10කට පරණ විදියටම තමන්ගේ කටයුතු ටික කරගෙන යන්න කියලා. ඉතින් මොකද සමහර අවස්ථාවල මම දැක්කා සමහර අය කියන ඔන්න අවුරුදු 5කින් ඉතාලි පුරවැසිභාවය ගන්න පුළුවන් කියලා. නමුත් දැන් පරණ විදියටම නැවත යන්න පුළුවන් කියන එක තමයි මේ වීඩියෝ එකෙන් ඔබ දැනුවත් කරන්නේ. පරණ නීති රීති ටිකම තමයි. එහෙමනම් අපි තවත් මාතෘකාවක් කතා කරමු. ඒ තමයි ඩෙක්‍රේතෝ ප්ලුට්සි නීතිය සම්බන්ධව. ඉතින් ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක් තමයි මේ නූල් අවස්ථා එක දෙනවද නැද්ද කියන එක. ඒකට මේ නූල් අවස්ථා එක දෙනවද නැද්ද කියන එක මෙතන ඒකට පිළිතුරු ලැබෙන්නේ මේ 2023 සහ 2024 අවුරුදු තුලදී සිදුවෙච්ච දූෂණ ආක්‍රමිතතාවයන් අනුවයි. මොකද ඒ සිදුවීම අනිවාර්යයෙන්ම මේ වර්තමාන ආණ්ඩුවට
දැඩි ලෙස බලපාන කාරණාවක්. මොකද මම කලින් කිව්වා මේ ආණ්ඩුව වුණත් මේ දේශපාලන පක්ෂ වුණත් ආවේ මේ විදේශිකයන්ට සමහර අවස්ථාවලදී ඒගොල්ලන්ගේ දේශපාලන ස්ටේජ් වලදී විදේශිකයන්ට විරුද්ධව කතා කරා. විදේශිකයෝ මේ රටෙන් පිටවාල් කරනවායි කිව්වා. එහෙම කතා කරලා තමයි සමහර දේශපාලඥයන් බලයට ආවේ. නමුත් දැන් මේ 2022 23 24 අවුරුද්දේ සිදුවෙච්ච ඒ සිදුවීම් වලට රජයේ නිලධාරීත් ඇතුළත්. සමහර විට දේශපාලඥයෝ තින්නත් දන්නේ නැහැ. මොකද මේ වීසා ලබා දුන්නා මිසක් ඒවත් සුදුසුකම් තියේද නැද්ද කියලාවත් බැලුවේ නැහැ. දැන් මේ ඉතාලියට ආපු ඒ ඩෙක්‍රේටෝ ෆ්ලුක්සි නීතිය යටතේ ඉතාලියට ඇවිල්ලා ඉන්න 90%කට පෙර්මිෂන් සොජෝර්නයක් නැහැ. ඒක මේ ආණ්ඩුව දන්නවා දැන්. ඒකට හේතුවත් ඒගොල්ලෝ දන්නවා. මොකද ඒ ගෙන්වන්න අස්සම් කරපු ඒ ආයතන නැහැ. සමහරව මේ බොරුවට ඒ අවස්ථාවට පමණක් රෙජිස්ටර් කරලා ලියාපදිංචි කරපු ආයතන කොන්ත්‍රාත්කරුවෝ. ඉතින් දැන් ඒ බව දන්න නිසා ඒකට මේ රජයේ නිලධාරීත් වග කියන්න ඕන. සමහරට මේ ආණ්ඩුවේ සමහර දේශපාලඥයෝ තෝවට ගෑවිලා ඉන්නවත් දන්නේ නැහැ මේ එක එක පළාත්වල. ඒ නිසා තමයි දැන් මේ සිදුවීම ඒ සිදුවෙච්ච වැරද්ද මේගොල්ලන්ට එකපාරට අදා ගන්න අමාරුයි මේ ජනතාව ඉදිරියේ. මොකද දැන් ඔය පණිවිඩේ ඉතාලි ජනතාවට ගියොත් මේ ආණ්ඩුව කෙරෙහි ඉතාලි ජනතාව අප්‍රසාදයකට විශ්වාසය නැතුව යනවා. මොකද මේ දේ මේම වුණා කියලා කිව්වාම. ඒ නිසා තමයි මේගොල්ලෝ නිස්සබ්දව මේක ඉදිරියට ගෙනියන්නේ. ඒ වගේම තමයි මේ දෙනවනම් නූල් අවස්ථා එකක් ඒ නූල් අවස්ථා එක සම්බන්ධව දැඩි ලෙස පරීක්ෂණයකට ලක් කරලා තමයි දෙනවා ඇත්තේ. මොකද මේක මටත් ස්ථිරවම කියන්න බෑ. මොකද ඔය හැමතැනම නිර්දෝෂී නිලධාරීන් නැහනේ. දූෂිත නිලධාරීන්වත් ඉන්නානේ. ඒක ලෝකේ කොහෙත් එකයි. අපේ රටේ බැලුවත් එකයි, මේ රටවල බැලුවත් එකයි. දූෂිත නිලධාරීන් ඉන්න තැන ක්‍රියාත්මක වෙන්නෙම දූෂිත විදියටමයි. ඉතින් එතන අපිට නීතියක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒ වගේ තමයි දැන් මෙතනත් සිදු වෙලා තියෙන්නේ. දැන් මේක මේ දැඩි ලෙස පරීක්ෂණයකින් දෙනවා ඇත්තේ. ඒ හේතුව නිසා මොකද මේ ඇතිවෙච්ච ප්‍රශ්නේ මේක ජනතාව අතරට යන්නේක පරිස්සම් කරන්නේ නැති කරගන්න තමයි මේගොල්ලෝ මේක අර නැවත වරක් අර දූෂිත ක්‍රියාවන් සිදු වෙයි කියන බයට තමයි මේ දැටි සෝදිසියකින් මේ නූල් අවස්ථා දෙනවා ඇත්තේ. ඒ නිසා සුදුසුකම් තියන අය ඉන්නවා නම් ඒ සුදුසුකම් තියන ඔබගේ සීනියෝර මේවට අයිදුම් කරලා තියෙනවා නම් ඔබගේ කෙනෙක් ගෙන්නවන්න. එහෙම නැත්නම් ඔබට ඉතාලියට එන්න නැවත ඒ අයට ප්‍රෙෆෙක්චර් ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න කියන්න. සම්බන්ධ වෙලා ඒ කෙනා අවශ්‍යයි කියලා නැවත ඒ අයට පැක් මේල් එකක් දාන්න කියන්න. දාලා ඒ ගැන ඒගොල්ලොත් එක්ක කතා බහ කරගන්න කියන්නේ. එතකොට ඔබගේ නූල් අවස්ථා එක ඉක්මන් වෙන්න පුළුවන්. එයි මොකද දෙනවා කියන තැන තියෙනවා. මොකද සමහර දැන් මට මිලානෝ කෙනෙක් කතා කරලා කිව්වා එයාට ලැබුණා කියලා. එයා දැන් ලංකාවට යනවා. මොකද එයා වෙනත් රටක හිටපු කෙනෙක්. එයාට එයාගේ සහෝදරයෙක් තමයි කරලා තිබුණේ. නමුත් එයා දැන් ලංකාවට යනවා. ලංකාවට ගිහලා වීසා එක ලබාගෙන ඉතාලියට එන්න. දැන් ඒ ගැන තොරතුරු ඉදිරියේදී ලැබෙයි. ඉතින් නූල් අවස්ථා එක දෙන්නේ නැහැ කියලා කියන්න බෑ. දෙනවා. මම අර කිව්වේ අර අතන තියෙන ඒ පසුගිය අවුරුදු වල සිදුවෙච්ච දූෂණ ක්‍රියාව නිසා දැඩි පරීක්ෂණයක් යටතේ දෙනවා ඇති. ඒ වගේම තමයි දැන් මේකේ දැන් අපි දැනට කාරණා දෙකක් කතා කරා. තවත් කාරණාවක් කතා කරන්න ඕන. මොකද දැන් අපි පෙර්මිස් සොජෝර්නයක් හෝ කාර්තා සොජෝර්නයක් අජෝර්නමේන්තු කරන්න හරි දැම්මාම අපි ඔන්ලයින් එක පරීක්ෂා කරලා බලනවා. දැන් කොතනද කොහොමද ඒකේ අඩුවක් මොනවා හරි තියෙනවද කියලා. දැන් මේ මෑතකදී කියන්නේ දැන් සාමාන්‍ය කාලයක් වෙනවා. ඒ වෙබ්සයිට් එකේ නිල වෙබ් අඩවිය පොඩි වෙනසක් කරලා තිබුණා අපි බලන විදිය. ඉතින් සමහර අයට ඕක සොයාගන්න බැරි වෙලා සමහර අය ඒක බලන එක සාමාන්‍ය දෙයක් විදියට. නමුත් සමහර අයට ඕක හරියට සොයාගන්න බැරුව මට කතා කරා කීප දෙනෙක්ම. ඉතින් අද ඒ ගැනත් මම මුලින්ම පොඩි වීඩියෝ එකකින් මේක ඔයගලන්ට පෙන්වන්නම් කොහොමද වෙබ්සයිට් එක කියලා. මේ වෙනකොට සමහර අය ඕගොල්ලෝ දන්නවත් ඇති. නමුත් නොදන්න අයත් ඉන්නවා.
ඒ නිසා ඒකත් මේ එක්කම පෙන්වලා අපි ඊට පස්සේ ඉදිරියට කතා කරමු. දැන් අපි ඔන්ලයින් අරා අපේ පෙර්මිට් සෝජෝර්න් එක අපි අලුත් කරන දැම්මාම එහෙම නැත්නම් අජොර්නමේන්තු කරන දැම්මාම මොන විදියට දැම්මත් අපිට පුළුවන්කමක් තිබුණා පොර්තාල ඉමිග්‍රේසියෝනි කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා මේක බලන්න. ඒ කියන්නේ දැන් තරත්ත තියෙනවා. ඒ කියන්නේ ඒක හදන ගමන්ද තියෙන්නේ. එහෙම නැත්නම් ඒකේ මොනවා හරි අඩු පාඩු තියෙනවද කියලා බලා ගන්න. මොකද සමහර අවස්ථාවල අපි බැලුවා අර ඉස්සර සාමාන්‍ය අවස්ථාවල බැලුවා කුස්තුරදි ෆිරෙන්සි කුස්තුරදි මිලානු කුස්තුරදි නාපොලි කියලා ගැව්වාමත් ඇතුල් වෙලා බැලුවා. ඒ වගේම තමයි මේ පොර්තාල ඉමිග්‍රේසියෝනි කියන එකට ගියාම එතනින් ඇතුල් වෙලත් බලන්න පුළුවන්කම තිබුණා. නමුත් දැන් මේකේ පොඩි වෙනසක් කරලා තියෙනවා. මේ ළඟදී ඉඳලා වෙනසක් කරලා තියෙනවා. ඒ අලුත් ඒ කරපු වෙනස තමයි අද මම මෙතන මේ වීඩියෝ එකකින් කතා කරන්නේ. ඔයගොල්ලන්ට මේ ගැන දැනුවත් වෙන්න. මොකද කලින් කරපු විදියට එකපාරටම ඇතුල් වෙන්න ආවොත් ඇතුල් වෙන්න බෑ. ඒ නිසා දැන් අපි Google එකට ගිහිල්ලා කුස්තුරා පොර්තාල ඉමිග්‍රේසියෝනි කොහොම කරත් මෙන්න මේ පාජින එක අපි ගන්න ඕන. මේ පොර්තාල ඉමිග්‍රේසියෝනි කියන එක. එතෙන්ට ගිහලා ක්ලික් කරාම දැන් මේ අලුත් පිටුව මෙන්න මේක තමයි. අලුත් පාජිනා එක මේක තමයි ලබා දෙන්නේ. මෙතනදී අපිට එකපාරට අර සොයා ගන්න බැරුව යනවා. අපි අර කලින් වැඩ කරලා පුරුද්දට ඒ පිටුව නෙවෙයි ලැබෙන්නේ මේ පිටුව ලැබෙන්නේ. මොකද මේ පිටුව කුස්තුරා එක සම්බන්ධයි. ඒක වගේම මිනිස්තේරෝ දෙලින්තේරණ එකත් සම්බන්ධයි. ඉතින් අපි එමනම් මේ අශේති කියන්නේ අශේති එකට ගිහිල්ලා ක්ලික් කරනවා. ක්ලික් කරාම ඔන්න අපිට ලබා දෙනවා මේ පිටුව. මේ පිටුව ලබා දුන්නාම මෙතන තියෙනවා accesso riservato cittadino extracomunitario. එහෙම නැත්නම් accesso riservato ai comuni patornati. ඉස්සර මේක තිබුණේ වෙනත් ආකාරයෙන්. මෙන්න මේ දකුණු පැත්තට වෙනම තිබුණේ. නමුත් දැන් තියෙන්නේ මේ විදියට. ඒක තමයි මම කිව්වේ වෙනස් කරලා කියලා. ඊට පස්සේ අපි මෙතනින් ඇතුල් වෙනවා. මේ අශේති කියන තැනින් ඇතුල් වෙනවා. කලින් වගේම තමයි මෙතනට ඇතුල් කරනවා. දැන් අපි තැපැල් කරාම අපිට ලැබෙන රෙජිස්ටර් කරන්න ඒකේ තියෙනවානේ user ID කියලා එකක්. අන්න ඒ නම්බර එක මෙතනින් ඇතුල් කරනවා. ඊට පස්සේ පාස්වර්ඩ් එක මෙතනින් මේකට ඇතුල් කරනවා. ඊට පස්සේ confirm කරාම ඔන්න අපි ඉන්වියර් කරාම ඔන්න අපිට අර පරණ විදියටම අපි අර කලින් බලපු විදියටම අපිට මේ පිටුව ලබා දෙනවා. මේ පිටුවේ තියෙනවා තමන්ගේ අදාළ නම්බර එක තියෙනවා. ඒ තමන් තැපැල් කරපු. ඒ වගේම කෝදිසි ස්ථාංශ එක තියෙනවා. ඒ වගේ තමන්ගේ තැපැල් කරපු මේ තැපැල් රෙජිස්ටර් කරපු එකේ එහෙම නැති ණයකට කියන අසිකුරාසියෝනි කියලා. ඉතින් ඒ සම්බන්ධව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි වෙන්ද වගේම තමයි. ඉතින් මේකේ වැටෙනවා මොනවා හරි කිසිම දෙයක් මෙතන ඉල්ලලා නැහැ. මේ කලින් තිබුණ පුන්තමේන්තුව තමයි මෙතන තියෙන්නේ. පුන්තමේන්තුවට දැන් මේක ගියේ එකක්. මේ පසුගිය මාසෙ තීච්ච පුන්තමේන්තුව. ඒ සම්බන්ධව තියෙනවා. වෙන මොනවා හරි ඉල්ලලා තිබුණා නම් මෙතන සඳහන් කරනවා මේ දේවල් අවශ්‍යයි මේ දේවල් මේකට මේමයි කියලා. ඉතින් දැන් මේක මේ බලන ක්‍රමය එකයි අර පළවෙනි ඇතුල් වෙනකොට තමයි මේකේ වෙනසක් කරලා තිබුණේ මේ ළඟදී ඉඳලා. එහෙම නැතිනම් තමන් ඒ පරණ විදියම තමයි. ඉතින් ඒක බලලා ඉවරනට පස්සේ තමන්ට පුළුවන් මේ පොර්තාල ඉමිග්‍රේසියෝනි කියන එක මෙතනින්ම කපලා දාන්න පුළුවන් මෙතනින්ම. එහෙම නැත්නම් තමන්ට මෙතනින් පස්ස යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් අපිට උෂ්ඨීතයක වෙන්න පුළුවන් මෙතනින්. ඒ කියන්නේ අපි මේ පාජිනා එකේ දැක්කද? ඊට පස්සේ මෙතන අර පරණ තැනටම ආවා. අවුතෙන්ටිකාසියෝනි කියන තැනට ආවා. එතනින් අපිට ඕනනම් නැවත සැරයක් පස්සට යනවා. එහෙම නැත්නම් අපිට මෙතනින් අයින් කරලා දාන්න පුළුවන්. ඒතකොට අපි ආයිත් නැවත මේ පිටුවට ආවා. දැන් මෙන්න මේ පිටු තමයි මේක වෙනස් කරලා තිබුණේ. එහෙම නැත්නම් අර අන්තිම තැනට ගියාම මේ බලන ක්‍රමවේදය ඔක්කොම එකයි. අර මුල ටික තමයි වෙනස් කරලා තියෙන්නේ. ඒක අර ඔයගොල්ලන්ට පැහැදිලි කරේ. දැන් කෙනෙක් දෙන්නේ කිව්වා අනේ අපි ඇතුල් වෙන්න ගියා අපිට ඒක ලැබුන්නේ නැහැ කියලා. ඒ ලැබුණ නැති හේතුව තමයි අර සමහර අය පරණ විදියටම බලාපොරොත්තු වෙන නිසා. එවනම් අපි මේ වීඩියෝ එකේ ඉදිරියට යමු. ඔව්. ඔබ දැන් මේ වීඩියෝ එකත් දකින්න ඇති කොහොමද මින් ඉදිරියට පෙර්මිට් සර්ජෝන් එක
බලන්නේ. ඒ කියන්නේ Taman online check කරගන්නේ කියලා. සාමාන්‍ය පෙරම සෝජොන් එක හෝ කාර්ක සෝජොන් එක. හොඳයි. දැන් ඔබ මේ වීඩියෝ එක බැලුවා වගේම ඔබ කරුණු කාරණා දැනගත්තා වගේම තවත් කෙනෙකුට බලන්න, තවත් කෙනෙකුට කරුණු කාරණා දැනගන්න ෂෙයා කරන්න. අපි වෙනදා වගේම අලුත් වීඩියෝ එකකින් මුණ ගැසෙමු.